සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපි 1xbet ගිණුමක් කොහොමද නිවැරදිව ඒ වගේම ඒකේදී අපිට ලැබෙන්න තියෙන බෝනස් නිවැරදිව ලබා ගන්න පුළුවන් වෙන විදිහට account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී account එක හදාගන්න විදිය ගැන පියවරෙන් පියවර කතා කරන්න යන්න කලින් මම ඔයාලට බොහොම කෙටියෙන් කතා කරන්නම් මේ කම්පැනි එක මොකක්ද කියලා වගේම ඔයාලා මේ දේවල් වලට අලුතෙන් එන කෙනෙක් විදියට මේවා වැඩ කරන්න පටන් ගන්නකොට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි දැනගන්න ඕනි කාරණා මොනවාද කියලාත් බොහොම කෙටියෙන් කතා කරලා ඉන්නවා. ඉතින් අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද 1xbet ගිණුමක් නිවැරදිව ඒ වගේම බෝනස් ලැබෙන විදියට හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි 1xbet කම්පැනි එක ගැන කතා කරලා ඉමු. එතනදී 1xbet කම්පැනි එකේ ආරම්භක වර්ෂය විදියට සඳහන් කරන්න පුළුවන් ඔයාලට 2007 වර්ෂය 2007 වර්ෂයේ ඉඳන් ඒ කාලේ ඉඳන් මේ දක්වාම මේ වෙනකොට පවත්වාගෙන එනවා. ඒ වගේම මේගොල්ලන්ගේ බලපත්‍ර ගැන කතා කළොත් බලපත්‍රවලදී Curaçao e-gaming CEG විසින් බලපත්‍ර ලබාගෙන තියෙනවා. ඒ වගේම බලපත්‍ර අංක 1668 JA set Kaikus NV කියන බලපත්‍රය යටතේ තමයි මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි ඔයාලට මුලින්ම කියන්න තියෙන්නේ මේකේ බලපත්‍රය පිළිබඳව මේකේ තියෙන නීතිමය තත්ත්වය සහ ආරම්භක වර්ෂය පිළිබඳව. ඒ වගේම තව කතා කළොත් මේගොල්ලන්ගේ 250කට අධික ගේවින් පද්ධති මගින් මේගොල්ලන්ගේ පරිශීලකයින්ට ගේවින් පහසුකම් මෙයාලා ලබා දෙනවා. ඒ වගේම ජාත්‍යන්තරව ගත්තොත් 4 ලක්ෂයකට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් මේගොල්ලොත් එක මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. 1xbet කම්පැනි එක වෙන්න පුළුවන් මේ විදිහේ වෙනත් කම්පැනි එකක් වෙන්න පුළුවන්. ඔයාලා මේ වගේ මොන කම්පැනි එක වැඩ කළත් ඔයාගේ ඉවසීම සහ ස්වයං පාලනය කියන මෙන්න මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේ වැඩි වැඩ කරගෙන යනකොට. මේක ඔයාලට තවත් පැහැදිලි වෙන විදිහට කිව්වොත් ඔයා මෙතනදී යම්කිසි මුදලක් ආයෝජනය කරලා ඔයාට එතනදී ආදායමක් ලැබෙනවා. එතකොට ගොඩක් අය කරන්නේ ලංකාවේ වගේ ගොඩක් අය කරන්නේ ඔයා එතනදී ආයෝජනය කරපු මුදලයි ඒ වගේම ඔයාට එතනදී ලැබුණු වැඩිපුර ලැබුණු ආදායමයි කියන මේ කොටස් දෙකම භාවිතා කරලා ආපහු වතාවක් උත්සාහ කරනවා ඉක්මනින්ම ලොකු සාර්ථකත්වයකට යන්න. එතකොට ඔයාට සිද්ධ වෙන්නේ ඔයා ආයෝජනය කරපු මුදලයි ඔයාට එතනදී ලැබුණු වැඩිපුර ලැබුණු ආදායමයි ඒ කොටස් දෙකම අනුතරේ දා ගැනීමක් ඒ දෙකම නැති කර ගැනීමක්. ඉතින් ඒ විදියට කරන්නේ නැතුව ඔයාට කරන්න තියෙන්නේ ඔයා ආයෝජනය කරපු මුදලට වඩා ඔයාට ලැබුණු වැඩිපුර ලැබුණු ආදායම ඔයා එතනදී විඩ්‍රෝ එකක් දාගන්න ඔයාගේ බැංක් account එකකට ඔයාගේ අදාළ විඩ්‍රෝවල් එකක් එතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ක්‍රමානුකූලව ක්‍රමයෙන් ඔයාට පුළුවන් මේකේ සාර්ථකත්වයකට යන්න. හදිස්සි වෙන්න ගියොත් ඔයාට මෙතනදී සිද්ධ වෙන්නේ ආයෝජනය කරපු මුදලක් නැති කරගෙන ඔයාට එතනදී ලැබුණු සාර්ථකත්වයක් නැති කරගෙන මේ ප්ලැට්ෆෝම් එක පිටින්ම එපා කර ගැනීමක් තමයි ඔයාට එතනදී හදිස්සි වුණොත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන ගමන් අපි දැන් කතා කරමු කොහොමද account එකක් නිවැරදිව හදාගන්නේ බෝනස් ලැබෙන විදිහට. හරි 1xbet account එකක් අපිට හදාගන්න තියෙන හොඳම ක්‍රමවේදය. ඒ කියන්නේ මූලික පියවරේදී account එක හදාගන්න තියෙන හොඳම ක්‍රමවේදය විදිහට අපිට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා account එක මූලික පියවරේදී හදාගෙන ඒ account එකට අපිට පුළුවන් app එකෙන් login වෙලා ඉදිරියට වැඩ කරගෙන යන්න. දැන් ඔයාලට පේනවා මේ විදිහට Google එකේ search කරන්න පුළුවන් 1xbet කියලා. එතකොට අපිට මේ විදිහට 1xbet website එකට එන්න පුළුවන්. වෙබ්සයිට් එකට ආවම දැන් ඔයාලට උඩින්ම දක්වලා තියෙනවා login button එක තියෙනවා. ඒ වගේම registration button එක තියෙනවා. දැන් අපි මෙතනට ආවේ අලුතෙන් account එකක් හදාගන්න. ඒ නිසා අපි තෝරගන්න ඕනේ මේ කොළ පාටින් දක්වලා තියෙන registration කියන button එක. account එක හදාගන්න අපිට මෙතනදී ක්‍රම 4ක් දක්වලා තියෙනවා. ඒ තමයි one click ක්‍රමවේදය තියෙනවා. ඒ වගේම by phone ක්‍රමවේදය තියෙනවා. by email, social network කියන මේ ක්‍රමවේද 4 දක්වලා තියෙනවා. මෙතනදී දැන් අපි කරන්නේ මේ පළවෙනියටම ඇවිල්ලා තියෙන one click ක්‍රමවේදයෙන් account එක හදාගෙන ඒ account එක ඇතුළට ගිහිල්ලා ඒ හදාගත්ත account එක අපේ නමට verify කර ගැනීම. ඉතින් ඔයාට මෙතනදී සම්පූර්ණ කරන්න තියෙන තොරතුරු විදියට තියෙන්නේ අපේ country එක විදියට ශ්‍රී ලංකාව වලට සම්පූර්ණ කරන්න දෙයක් නැහැ. ඔටෝම එනවා මේ විදියට ශ්‍රී ලංකා කියලා. ඒ වගේම අපේ currency එක විදියට ලංකා රුපියල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනදී ඔයාට පහලින් දක්වලා තියෙන promo code එක එතනට ඔයාට පුළුවන් මේ විදියට 1 ඒ වගේම simple x අකුර ඒ වගේම යටින් යන ඉරි කෑල්ල නිවැරදිව එන්ටර් කරගන්න. ඒ වගේම 117යි 36යි 21 කියන මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයාට එන්ටර් කරගන්න පුළුවන්. ඉතින් මේක නිවැරදිව එන්ටර් කරගන්න මේකේ symbols වරද්ද ගන්න නැතුව මම ඔයාට මේ පැත්තෙන් දක්වලා තියෙනවා. ඒ වගේම පහලින් දක්වලා තියෙනවා description එකේ ඔයාට මේක නිවැරදිව එන්ටර් කරගන්න පුළුවන්. ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කිරීමෙන් ඔයාට පුළුවන් ඔයාගේ පළවෙනි ඩිපොසිට් එක ඩබල් කරගන්න. ඉතින් මේ විදිහට මේ තොරතුරු ටික සම්පූර්ණ කරගෙන අපිට පුළුවන් පළවෙනි පියවරේදී මේ registration කියන බටන් එක මේ register කියන කොළ පාටින් දක්වලා තියෙන බටන් එක ක්ලික් කරලා අපේ account එක create කරගන්න. register බටන් එක ක්ලික් කළාම දැන් ඔන්න අපිට ඇවිල්ලා තියෙන පොඩි human verification එකක් තියෙනවා සම්පූර්ණ කරන්න. මේ අදාළ captcha එක ඔයාලා fill කළාට පස්සේ දැන් ඔයාලට ලබා දීලා තියෙනවා ඔයාලගේ account එකේ තියෙන වැදගත්ම තොරතුරු දෙක. ඒ තමයි ඔයාගේ 1xbet user name එක user ID එක ලබා දීලා තියෙනවා. ඒ වගේම password එකත් මෙයාලම ලබා දීලා තියෙනවා මූලික පියවරේදී.
ඔයාලට මේ පාස්වර්ඩ් එක මාස 3කට වතාවක් වෙනස් කරගන්න කියලා තමයි OneSbet එකෙන් රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒක ඔයාලට මාස 3කට පස්සේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ අදාළ යූසර් නේම් එක ඒ වගේම පාස්වර්ඩ් එක ඔයාලට පුළුවන් ඔෆ්ලයින් ඒරියා එක නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න පුළුවන්. හදිසි අවශ්‍යතාවයකදී ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන තැනක මේක සේව් කරලා තියාගන්න මතක ඇතිව. මම මෙතනදී මේක ලබා ගන්නවා, මේක සේව් කරලා තියා ගන්නවා මේ විදිහට. එතනින් පස්සේ අපිට පුළුවන් අපි හදාගත්ත account එක ඇතුළට යන්න. හරි, දැන් අපි මූලික පියවරේදී OneSbet ගිණුම හදාගෙන තියෙන්නේ. මම ඔයාලට පෙන්නුම් කරලා තියෙනවා කොහොමද OneSbet app එක අපේ mobile එකට install කරගන්නේ කියලා. මේ විදිහට APK එක download කරගෙන ඒක ඔයාගේ mobile එකට install කරගන්න පුළුවන්. මේ විදිහට install කරගෙන අපිට පුළුවන් අපි හදාගත්ත account එකට app එකෙන් login වෙන්න. app එකෙන් account එකට login වෙච්ච ගමන්ම දැන් ඔයාලට deposit කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ ඔයාගේ account එක verify කරගන්න ඕනේ. ඔයාගේ නමට ඒක සත්‍යාපනය කරගන්න ඕනේ. ඒක කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ යටම මෙනු එකක් තියෙනවා. මේ මෙනු එකේදී ඔයාලට පේනවා history වලට එහා පැත්තෙන් තියෙනවා මෙනු එක වෙනම. මෙනු එකට ගියාට පස්සේ මෙනු එකේ උඩම දක්වලා තියෙනවා ඔයාගේ අදාළ user ID එක පෙන්නුම් කරලා තියෙනවා. personal profile කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඔයාලා මෙතනට යන්න ඕනේ. personal profile එක සම්පූර්ණ කරන්න ආවහම මෙතනදී අපිට section දෙකක් තියෙනවා. ඒ තමයි account information ටික තියෙනවා. ඒ වගේම අපේ පුද්ගලික තොරතුරු ටික සම්පූර්ණ කරන්න තියෙනවා. account information වලදී ඔයාලට තියෙනවා ඔයාගේ email එක link කරගන්න තියෙනවා. ඒක verify කරගන්න තියෙනවා. ඒ වගේම phone number එකත් verify කරගන්න තියෙනවා. ඉතින් මේ දෙක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම අපේ පුද්ගලික තොරතුරු ටික මේ account එකට ලබා දීලා ඉමු. ඉතින් ඔයාලට පේනවා මෙතනදී දක්වලා තියෙනවා පහලින් තියෙනවා personal information කියලා. ඒ වගේ මුඩින්ම දක්වලා තියෙනවා pencil icon එකක් enter details කියලා. එතන ක්ලික් කළාම දැන් ඔන්න ඇවිල්ලා තියෙන අපේ පුද්ගලික තොරතුරු ටික සම්පූර්ණ කරගන්න තැන. මෙතනදී ඔයාලට පුළුවන් මේ විදිහට මම සම්පූර්ණ කරලා තියෙන විදිහට ඔයාගේ තොරතුරු ටික මේ section වලට ගැලපෙන විදිහට enter කරගන්න. මම එකින් එක ඔයාලට කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක්ම දික් වෙන හින්දා ඔයාලට පුළුවන් මම සම්පූර්ණ කරලා තියෙන විදිහට මේ තොරතුරු ටික සම්පූර්ණ කරගන්න ඔයාගේ විස්තර මේකට ඇතුළත් කරගන්න. ඉතින් surname එක ඔයාගේ name එක ලබා දෙන්න පුළුවන්. ඔයාගේ region එක මොකද්ද, city එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ address එක ලබා දෙන්න තියෙනවා. ඒ වගේම මෙතනින් පහළට ආවම තියෙනවා ඔයාලට පුළුවන් ඔයාගේ document එක, ඔයාගේ verification document එකක් විදිහට ID document එක, national ID card එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම driving license එක ලබා දෙන්න පුළුවන්. passport එක ලබා දෙන්න පුළුවන්. ඉතින් ID document එක කියන කාරණාව ගොඩක්ම වැදගත් වෙනවා. මොකද account එකේ ප්‍රශ්නයකදී ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කරගන්නේ ඔයාලා ලබා දීලා තියෙන ID document number එකෙන්. ඒ නිසා ඔයාලගේ බොරු numbers ලබා දෙන්න යන්නේ නැතුව ඔයාලගේ තියෙන ඇත්ත verification document එකේ තියෙන number එකක් මෙතනට ලබා දෙන්න ඔයාලා වග බලා ගන්න. අපේ පුද්ගලික තොරතුරු ටික සම්පූර්ණ කරගත්තාම ඊළඟට අපිට තියෙන්නේ mobile number එක verify කරගන්න. ඒ වගේම email address එක verify කරගන්න. phone number එක verify කරගන්න තියෙන්නේ ඔයාලට පේනවා account section එකේදී පෙන්නුම් කරලා තියෙනවා phone number කියලා. එතන ඉස්සරහින් තියෙනවා link button එක. මෙතන ක්ලික් කළාම ඔයාලට පේනවා දැන් ඇවිල්ලා තියෙන අපේ රටේ country code එක ශ්‍රී ලංකා 94 විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන ඉස්සරහා තියෙනවා phone number එක enter කරගන්න. බින්දුව නැතුව ඔයාලගේ Dialog හෝ SLT mobile කියන network දෙකෙන් එකක phone number එකක් මෙතනට enter කරගන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට ඔයාලට code එක මේ විදිහට එනවා. ආවෙ නැති වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මතක ඇති අපි website එකේ account එක හදාගත්තා. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකෙන් ඔයාගේ මොබයිල් නම්බර් එකට කෝඩ් එක ඇප්ලයි කරගන්න. එතකොට බොහෝ දුරට ඔයාගේ මොබයිල් නම්බර් එකට කෝඩ් එක මෙයාලා එවනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න. ඒ වගේම ඊමේල් එකත් වෙරිෆයි කරගන්න තියෙන්නේ මේ විදිහටම තමයි. ලින්ක් කියන බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා ඔයාගේ ඊමේල් එක ලබා දීලා human verification එක සම්පූර්ණ කරලා ඊමේල් එකට එවන අදාළ කෝඩ් එක ලබා දීලා වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේ තැන්වලදී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාලින් ඔයාලට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මොබයිල් නම්බර් එක දාලා තියෙනවා. මාව ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි අපේ personal profile එක, ඒ වගේම phone number එක, ඒ වගේම email address එක කියන මේ කාරණා ටික සම්පූර්ණ කරගත්තාම අපේ account එක දැන් අපේ නමට verify වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් deposit එකක් කරලා මේකෙදි වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඩිපොසිට් එකක් කරන විදිහ ගැන කතා කරනකොට ඔයාලට පුළුවන් මේ විදිහට app එකේදී ඩිපොසිට් බටන් එක ක්ලික් කරලා ඩිපොසිට් ඔප්ෂන් පෙන්නුම් කරන තැනට යන්න. ඉතින් මෙතනදී මම ඔයාලට මෙතනදී කෙටියෙන් කතා කරන්නම්. මම කලින් ඔයාලට කතා කරලා තියෙනවා කොහොමද ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. ඒ වගේම ඉදිරියේදීත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මෙතනදී මම මේ වීඩියෝ එකේදී සරලව කිව්වොත් ඔයාලට පුළුවන් මෙතනදී පල්ලයට යනකොට තියෙනවා bank transfer option බලා ගන්න පුළුවන්.
ඉතින් අපිට පුළුවන් කමර්ෂල් බැංක් එක වෙන්න පුළුවන් HNB බැංක් එක වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අනෙකුත් මිනිස්සු අතර තියෙන ඒ විදිහේ බැංකු මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ තියෙන බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් යූස් කරන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඩිපොසිට් කිරීමකදී වෙන්න පුළුවන්, විත්ඩ්‍රෝවල් එකක් ලබා ගැනීමකදී වෙන්න පුළුවන්. එතකොට ඔයාලට තුන්වන පාර්ශවයකින් තොරව ඔයාලට ඒ කියන්නේ කම්පැනි සහ ඔයා විතරක් ඉන්න විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ගනුදෙනු නිවැරදි ආකාරයෙන් ආරක්ෂිතව කරගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් ඔයාලට කැමැත්ත පරිදි විශ්වාසවන්තභාවය පරිදි අනිකුත් පේමන්ට් මෙතඩ් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලට තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක්ම දික් වෙන හින්දා ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් පුළුවන් මාව contact කරගන්න. පහලින් WhatsApp number එක දාලා තියෙනවා. ඒ වගේම පහලින් comment එකක් දාන්න. ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක උදව්වක් වුණා නම් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම තවත් කාට හරි දැනගන්න වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔයාලගේ account එකට Google Authenticator link කරගන්න එක කොහොමද කියලාත් මම වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඒ නිසා ඔයාලට අවසානයේදී මතක් කරනවා. ගිහින් එන්නම්. Thank you වීඩියෝ එක බැලුවට.